මේ විදිහට අපි ගොඩක් ලොකු සරුංගලයක් හදලා තියෙනවා. ඉතින් ආර්ය ක්‍රියේටිව් ලොක් YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරලා සම්පූර්ණ වීඩියෝ එක බලන්න set වෙන්න. ඉතින් ඒ වගේම ඔයාලට වෙනස්ම අත්දැකීමක් වෙයි සරුංගලයට කොහොමද අපිව පේන්නේ කියලාත් අපි මේ වීඩියෝ එකකින් ඉස්සරහට බලනවා. එහෙනම් අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වැඩි කතා නැතුව යන් එහෙනම් වීඩියෝ එකට. උණ ගහ සයිස් එකට අපි සරුංගලයක් හදන්න යන්නේ. මේ උණ ගහ තමයි අපි වැඩේට හරියන්නේ. ඉතින් මේ උණ ගහ කපනවා. එරි කපනවා. ඔන්න ඉතින් යාළුවනේ අපේ සරුංගලේ හදන්න වැඩ ටික පටන් ගත්තා දැන් මෙන්න මේ විදිහට. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි උණ පඳුරකින් මෙන්න මේ විදිහේ ලොකු සාමාන්‍ය සයිස් එකේ උණ බටයක් අපි කපා ගත්තා අපේ සරුංගලේට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් ඔය කට්ටියට පෙනේ ඉස්සරහට අපි කොහොමද සරුංගලේ හදන්නේ කියලා අපේ වීඩියෝත් එක දිගටම එකතු වෙලා ඉන්න. ඒ නිසා අපි බලමු කොහොමද අපි මේ උණ ගහෙන් කොච්චර ලොකුවට කොහොම සරුංගලයක් හදනවද කියලා. කපන්න ගිහලා අපි එක උණ ගහක් කපා ගත්තා. දැන් ඒ තමයි අපේ සරුංගලේ හදන්නේ අද. බලමු සුද්ධ කරගන්න ඕනේ. वीडियो तक दिख रहा है जो ताऊ सब्सक्राइब करना था सब्सक्राइब कर लो भाई सही नहीं थी रात में लगा रुक कर आप सरुंगले हदන්න ඉතින් යාළුවනේ අපි හදන ලොකුම සරුංගලේ තමයි මේක. ඉතින් අපි කලින් සරුංගල් හදන වීඩියෝ ගොඩක් දාලා තියෙන අපේ channel එකේ. ඉතින් මේ හැම වීඩියෝ එකම බලලා ඔයාලා පුංචි සරුංගලයක් හදා ගන්න ඕන නම් ඒ සරුංගලුත් හදන විදිහ අපි දැන් උඩ පෙන්නන කාඩ් එකෙත් ඔය කටට පෙන්නන්න. එකකින් ගිහිල්ලා ඔය කටට පුළුවන් සරුංගලේ හදන විදිහ බලා ගන්න. ඉතින් අපි මේ විදිහට තමයි අපේ ලොකු සරුංගලේ හදන්න පටන් ගත්තේ. ඉතින් යාළුවනේ ඇත්තම කිව්වොත් මම හදන ලොකුම සරුංගලේ තමයි මේක. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි සරුංගලේ හරියට බැලන්ස් එකට හදන්න ඕන. ගොඩක් ලොකු නිසා සරුංගලේ බැලන්ස් වුනේ නැත්නම් හරියටම උඩ යන්නේ නැති වෙනවා. ඒ නිසා තමයි අපි බැලන්ස් කර කර මේ විදිහට අපේ සරුංගලේ හදන්නේ. ඉතින් බලමු අපේ සරුංගලේ කොච්චර උඩ යයිද කොච්චර සාර්ථක වෙයිද කියලා අපේ වැඩේ. ඒ නිසා අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම ඔය කට්ටියට නොදකපු අත්දැකීමක් මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඔය කට්ටිය දන්නවා සරුංගල් දිහා ඔය කට්ටිය බිමින් ඉඳලා බලනවා. ඒ වගේම අපි බලමු සරුංගලයට අපිව පේන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එක බලන්න වීඩියෝ එක අවසන් වෙනකන් ඔයාලට රැඳිලා ඉන්න වෙනවා. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අපේ වැඩේ ඉස්සරහට මේ විදිහට කරගෙන යමු. දැන් ඉවරයි දැන් උඩ ත්‍රිකෝණේ හරි අපි දැන් මෙතන ඉඳලා බලමු පල්ලෙහාට. මේ ටික බලමු අපි පල්ලෙහාට. සරුංගලේ දැන් ඒ වගේම ඔය කටට මතක් කරන්න ඕන ආර්ය ක්‍රියේටිව් බ්ලොග් channel එකට ඔයා තාමත් අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැතුව ඇති. subscribe button එකත් click කරලා එහා පැත්තේ තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ ක්‍රියේටිව් නිර්මාණයක් අපි දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක තවත් යාළුවෙක්ට බලන්න share කරන්න. ඒ වගේම අපි ඔය කට්ටියගේ අදහස් යෝජනා චෝදනා මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට comment කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලෝ ඉතින් අපිට ගොඩක් අය මේ සරුංගලේ හදන්න උදව් කරා. ඇත්තටම ඔය කට්ටියට පේන ඇති මට සපෝට් එකට ගොඩක් කට්ටිය ආවා. ඇත්තටම ඉතින් ඒ කට්ටියට ගොඩක් ස්තුතියි. මෙතන වීඩියෝ එකට සම්බන්ධ නොවිච්ච කට්ටියක් ඉන්නවා අපිට මේ වැඩේට සහයෝගය දුන්නා. ඉතින් ඒ නිසා අපේ හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන. ඉතින් ඉස්සරහට අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න කොහොමද අපි මේ සරුංගලේ උඩ යවන්නේ කියලා බලමු එහෙනම්. අලවනවා සරුංගලේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් වැඩ ටික යනවා ලස්සනට. සරුංගලේ උඩ යන දිහා බලන්න අනිවාර්යෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේක සරුංගලයක් හදලා තියෙන්නේ අපිත් ඇදෙන ඉදන්න. එහෙනම් ඉතින් බලමු කොහොමද අපි මේ සරුංගලේ හදලා. තාම ගලන්නේ කියලා නැත්නම් subscribe කරලා like bell icon එකත් ඔබලා තියාගන්න. පේන ඇති නූල් කරනවා කට්ටියක්. කට්ටිය වැඩ සරුංගලේ අලවනවා. වෙන්න පේන ඇති අපි සරුංගලේ මේ විදිහට තියෙන්නේ. පොහොර උර තමයි අලවන්නේ. මැෂින් එකේ මොකද වෙන්නේ ඉතින්? මැෂින් එකේ මොනවද? ඔන්න ඉතින් යාළුවනේ අපේ සරුංගලයට අපි පොහොර උර ටික මෙන්න මේ විදිහට මහන්නලා ඈස්ති වුණා. ඉතින් මේ විදිහට අපි ඉක්මනට ඔය කට්ටියට බෝරින් නැති විදිහට අපි වීඩියෝ එක හදලා තියෙන ඉස්සරහට බලන්න ඕන තැන් විතරක් ඉතුරු කරලා අනිත් තැන් ඔක්කොම ස්පීඩ් කරලා දිනවා. මේ නිසා අපේ වීඩියෝත් එක්ක දිගටම රැඳිලා ඉන්න. සරුංගලේ තමයි තේබුල්නේ ඈ. ඔක්කොම වඩුණා නම ගහනවා. ඒ නැති කට්ටිය ඉන්න සරුංගලේ යවන්න ගොඩක් කට්ටිය ඉන්නවා. සරුංගලේ යන්නේ ඉදන්නේ නැහැ නේද? ඒක දසුම් මල්ලි නම ගහන්නේ. එන්නේ. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ පේන හැටි මේ විදිහට අපි ගොඩක් ලොකු සරුංගලයක් හදලා තියෙනවා. අපි මේකේ අඩි ගාන නනලා බලමු. මේක ටේප් එක කරගෙන ආවිලා බලනවා. අපේ සරුංගලේ කොච්චරක් ලොකුද කියලා. ඉතින් මම මේ විදිහට බලමු. ඉස්සලාම අපි උස බලමු සරුංගලේ. මම ටේප් කරලා අඩි 17යි. අඩි 17ක් උසයි සරුංගලේ පළල බලමු කොච්චරක් තියෙනවද කියලා.
අඩි 17ක් උසයි සරුංගලේ. පළලත් බලන්න අඩි 14ක් පළලයි. ඉතින් අඩි 14ක් පළලයි සරුංගලේ අඩි 17ක් උසයි. ඉතින් මේ සරුංගලේ දැන් යවන්න හදන්නේ කොහොමද බලමු. යවුවාම කොච්චර ලොකෝට පේනවද කොච්චර කුඩේද කියලා බලමු. ඒ වගේම අපි සාරි 7ක් දාලා තියෙන 7ක් නේ 4ට වඩා දාලා තියෙන නැට්ටට සාරි සම්පූර්ණ දාලා තියෙන්නේ බලමු කොච්චර උඩ යනවා කියලා සරුංගලේ. එහෙනම් අපි දැන් යමු සරුංගලේ යවන්නද. ඉතින් අපි සරුංගලේ අරන් යනවා. සරුංගලේ අරන් යන්නේ ඔන්න ඉතින් යාළුවනේ අපි සරුංගලේ වැඩ කටයුතු ටික ඔක්කොම ඉවර කරලා මේ විදිහට අපි සරුංගලේ යවන තැනට අරන් යනවා. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි සරුංගලේ යවන තැනත් හරිම ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි ලස්සන වෙල්යායක් මැද තමයි අපි මේ සරුංගලේ යවන්න හදන්නේ. ඉතින් අපි මේ විදිහට වෙල්යාය මැද පාරක් තියෙන. ඒ පාරෙන් අපි සරුංගලේ යවන්න හුලං අතට සෙට් වෙන විදිහට අපි මේ විදිහට සරුංගලේ අරන් යනවා පාර දිගේ. ඉතින් බලමු අපේ සරුංගලේ කොච්චරක් උඩට යයිද, ඒ වගේම කොච්චර ලස්සනට පෙනෙයිද, ඒ වගේම කොච්චරක් උඩ යයිද, මොන වගේ දේවල් වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මම මතක් කරනවා අපේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් තාම අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහා පැත්තේ තියෙන notification bell එකත් ඕල් දාලා තියාගන්න. එතකොට මේ වගේ ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම notification එකකුත් ගෙන්න ගන්න පුළුවන්. ඔයාලගේ අපි පේනවා ඇති සරුංගලේ අරන් අපි යවන්න ඕන දැනට ලස්සන වෙල්ලාය කිව්වේ නෑ. ඉතින් පේන ඇති ඔය කට්ටියට හරියම ලස්සන දර්ශනයක් තියෙන මේ ටිකේ. ඉතින් අපි දැන් මෙන්න මේ නූලෙන් තමයි යවන්නේ. නූල් පන්දු පේන ඇති මේ විදිහට තියෙනවා. ඉතින් මම අපේ බඩ නූලක් දාගෙන තියෙනවා සරුංගලේ නැට්ටක් තියෙනවා මේ විදිහට. ඉතින් දැන් නූලකට ගහගෙන සරුංගලේ කොච්චර කොට යනවද කියලා බලමු. ඉතින් මම මේ විදිහට නූල් පොළ පැත්තෙන් තියාගෙන නූලට නගින්න වෙනවා. නූලකට ගන්න. අපි නූල ඔයාලට පේන ඇති සරුංගලේ ලොකු තමයි තියෙන්නේ. අපි දැන් නූල් ටික දිග අර ගන්නවා දැන් අර පැත්තට. අපි ඉස්සෙල්ලාම නූල් ටික දිග අරගෙන සරුංගලේ උඩ දා ගන්න හදන්නේ දැන්. ඉතින් බලමු කොහොමද අපි සරුංගලේ යනවා කියලා. ඔව් යාළුවනේ ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි සරුංගලේ දැන් යවන්න තමයි ලෑස්ති වෙන්නේ මේ විදිහට. ඉතින් අපි මේ විදිහට සරුංගලේ නැට්ටක් දිග අරගෙන සරුංගලේ දැන් උඩ හරින්නයි හදන්නේ. ඒ නිසා අපේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ ලස්සන වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ ඔයගලට මතක් කරන්න ඕන අපේ අප්සර බෝයි YouTube channel එක ඒකත් subscribe කරලා එහා පැත්තේ notification bell එකත් ඒකේ තෝල් දාලා තියාගන්න. එතකොට අපි ඒකේ කරන්නේ traveling vlog, ඒ වගේම challenge vlog වගේ දේවල් අපි මේ channel එකේ කරන්නේ. ඒ නිසා අප්සර බෝයි channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා බලමු. ඔව් යාළුවනේ ඉතින් ඔය කට්ටියට පේනවා ඇති අපි මෙන්න මේ විදිහට සරුංගලේ උඩට දාගත්තා. ඉතින් හරිම ලස්සන විදිහට මේ විදිහට උඩට යන සරුංගලේ. ඉතින් හරිම සතුටුයි මට මම හදපු සරුංගලේ මේ විදිහට උඩ යන එක ගැන. ඉතින් බලමු කොච්චරක් උඩ යනවද, අපි කොච්චරක් නූල් දෙනවද, ඒ වගේම කොච්චරක් සරුංගලේ අල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා බලමු කොහොමද ඉස්සරහට. ඒ නිසා වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් බලමු අපි මොනවද ඉස්සරහට වෙන්නේ කියලා මේ වීඩියෝ එකේ. අර ගැට ගන්න ඉන්නේ බානේ අර ගැට ගහලා තිබ්බට හඩන් යයි යඩි හඩන් නෑ යන්නේ ටික ඔය යටි මේනාදී අපේ සරුංගලේ උඩ කියලා තියන්නේ දැන් ඒ කඩේ උඩ ගියෝ උඩේ ගුඩ් අපරාධේ කියන්නේ ඇටෙල්ලන්නේ උලන්නේ නෑනේ වැඩි
ඔන්න ඉතින් මම මුලින්ම කිව්වා වගේ යාළුවනේ දැන් අපි බලන්නයි guys, හදන්නේ පේනවා ඇති. අපි අපි සරුංගලේ සරුංගලේ දිහා උඩ බලන ඉන්නවා ගැටට පේනවා ඇති ඒ වගේම සරුංගලේට අපි පේන්නේ කොහොමද කියලා බලන්නයි හදන්නේ දැන් මෙන්න මේ විදිහට ඉතින් අපි කුරුල්ලෙක්ගේ ඇහැකට පේන්නේ කොහොමද සරුංගලේ කියලා මෙන්න මේ විදිහට උඩට ගිහිලා බලනවා කොහොමද බලමු කොච්චර ලස්සනට අපේ ගමයි සරුංගලෙයි ඒ වගේම අපිට සරුංගලේ පේන විදිහට වගේම සරුංගලේට අපි කොහොම පේනවද කියලා බලමු ඉතින් මේ විදිහට අපි අපේ කැමරා එකෙන් මෙන්න මේ විදිහේ වීඩියෝ ෂොට් එකක් ගන්නවා ඒකට පේනවා ඇති හරිම ලස්සනයි ඉතින් ඒ නිසා ඉස්සරහට තව ලස්සන වීඩියෝ ගොඩක් බලා ගන්න පුළුවන් ඒ නිසා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අපි බලමු කොච්චර ලස්සනට අපේ ගම පේනවද ඒ වගේම කොච්චර ලස්සනට අපේ සරුංගලේ පේනවද කියලා. ඉතින් මේ විදිහට තමයි සරුංගලේ යවන විදිහ පේන්නේ. ඔය කට්ටියට පේන ඇති යාළුවනේ හරිම ලස්සන පරිසරයක තමයි අපි මේ විදිහට සරුංගලේ යවන්නේ. ඉතින් ඔය කට්ටියට පේනවා අමුතෙන් කියන දෙයක් නැහැ හරිම ලස්සනයි කියලා. හරිම ලස්සන පරිසරයක් කියලා ඔය කට්ටියටම බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න හිටියොත්. ඉතින් අපි මේ විදිහට තමයි සරුංගලේ උඩට යවුවේ. ඔව් යාළුවනේ ඉතින් ඔය කට්ටියට මේ අත්දැකීම වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් අපේ RA Creative Vlog channel එකේ ක්‍රියේටිව් නිර්මාණ ඉස්සරහටත් කරනවා මේ විදිහේ. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ඔය කට්ටියට පේනවා ඇති සරුංගලේ හරිම ලස්සන විදිහට අපේ පරිසරයත් එක්ක මේ විදිහට තමයි පේන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඇත්තටම මට වචන නැහැ. මාරම ලස්සන විදිහට පේනවා. ඉතින් අපි සරුංගලයක් දිහා බලන් හිටියට සරුංගලයට අපි පේන විදිය තමයි මේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා ඔය කට්ටිය යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් බලමු කොච්චර ලස්සනට තව ඉස්සරහට වීඩියෝ එක ලස්සනට තියෙයි කියලා හිතනවා. ඒ නිසා අපේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න මම ආයෙමත් කියනවා. ඉතින් හරිම ලස්සනයි. අපේ ගමත් ලස්සනට පේනවා ඇති ඔය කට්ටියට. ඒ නිසා අපි වීඩියෝ ඉවරනකම් බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ ඉතින් අපි සරුංගලේ එකම තැනින් බලන්නේ නැතුව අපි තව ටිකක් ඈතට ගිහිල්ලා බලමු සරුංගලේ කොහොමද පේන්නේ කියලා. ඉතින් මේ විදිහට පේනවා ඇති අපි සරුංගලේ තියෙන තැනටම වගේ ගියා. ඉතින් ඒ කියන්නේ සරුංගලේ උඩ තියෙන මට්ටමේ යට හරියට වගේ අපි ගියා සරුංගලේ කොහොමද පේන්නේ බලන්න. ඉතින් ඔය කට්ටියට ඒකේ වීඩියෝ දර්ශන තමයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ටිකක් ඈතට ගියාට පස්සේ සරුංගලේ පේන්නේ. ඉතින් ඔය කට්ටියට මේ වීඩියෝ ගොඩක් ලස්සන වීඩියෝ එකක් වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් මට නම් ඇත්තටම මේක මාරම ලස්සනට දැකපු වීඩියෝ එකක් මම මේ වගේ වීඩියෝ එකක් නම් මීට කලින් දැකලා නැහැ ඇත්තටම. ඉතින් සරුංගලයට අපි පේන්නේ කොහොමද කියලාත් මම මීට කලින් අපි බලලා නැහැ ඇත්තටම. මම නම් වීඩියෝ එකක්වත් දැකලා නැහැ. ඒ නිසා මේ වගේ ඉස්සරහට දාන වීඩියෝ බලන්න මම ආයෙත් මතක් කරනවා. RA Creative Vlog channel එක subscribe කරලා තියාගන්න. එහා පැත්තේ notification bell එකත් all දාලා තියාගන්න. ඒ වගේම මම තව ওই කට්ටියකට පුංචි මතක් කිරීමක් කරනවා.
අපේ අප්සර බෝයි channel එක තියෙනවා. ඉතින් ඒකේ traveling blog ඒ වගේම challenge video වගේ දේවල් අපි ඒ channel එකේ දානවා. ඉතින් ඒ අප්සර බෝයි channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔතම හිතියන් නිලා නික ඔයාලනේ ඔකට පේන ඇති අපේ සරුංගලේ උඩයවලා තියෙන දැන් ඉතින් මට වඩා උස සරුංගලේ දැන් ඔකට පේන ඇති ගොඩක් උඩයවලා තියෙන්නේ ඇත්තටම සාරි තියෙනවා 1 2 3 4 5 6 7 8යි ඔකට පේන ඇති අපේ ලෝගෝ එක ගහලා අපේ සරුංගලේ උඩයවලා තියෙනවා දැන් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපි අනිවාර්යෙන් subscribe කරලා තියන්න එහෙනම් මේ වීඩියෝ මෙතන ඉවර කරනවා ඔයාලට මුතු දවසක් ජයවා ඉතින් පේන ඇති එන්න මේ ගහේ තමයි අපි කඩ ගහලා තියෙන සරුංගලේ ඉතින් වෙනයි සරුංගලේ උඩ තියෙනවා එහෙනම් ජයවා අපි දෙකින් අමු තවත් වීඩියෝ එකකින් හැම වෙන බලාපොරොත්තු වෙන්න අපි අදට ওই කට්ටියකින් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ජය වේවා. ওই කට්ටියත් මේ විදිහේ ලොකු සරුංගලයක් හදනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඒ වගේම ওই කට්ටිය අදහස් යෝජනා චෝදනා මොනවා හරි තියෙනවා නම් ඒවත් අපිට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ජය වේවා.